ආයිබෝවන් අද මම cooking papa watching YouTube channel එකෙන් ඔයාලට රසම රස ස්පැගති එකක් හදන හැටි කියලා දෙන්න යන්නේ. ඉතින් මම මේ වගේ ලොකු භාජනයකට වතුර ටිකක් උණු කරලා ඒකට මම ස්පැගති මේ ග්‍රෑම් 400 පැකට් දෙකක් දානවා. ටිකක් වැඩිපුර හදනවා අද මම. දැන් ওই විදිහට එකක් දාලා ඊට පස්සේ මේ තව පැකට් එකක් ඔය වගේ කඩලා අපි දානවා. ටිකක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ වැඩිපුර හදනවා. මොකද මේ ටිකක් කට්ටිය වැඩියෙන් ඉන්න හින්දා මේ විදිහට අපි ස්පැගති ටික දාගෙන ඒක තඹ ගමු. ඊට පස්සේ දැන් ඔයාලට මේ පේන්නේ මේ ක්‍රීමි ස්පැගති ඩිෂ් එකේ අවශ්‍ය ද්‍රව්‍ය. දැන් අර මම ඉස්සෙල්ලා තඹපු ස්පැගති ටික තමයි දැන් මේ ඔයාලට පේන්නේ. ටික 4න් 3ට තඹලා පෙරලා තියෙනවා වතුර. ඊට පස්සේ වතුර ටික මම විසි කරේ නැහැ. ඒක පොඩ්ඩක් මේ ස්ටොක් වතුර එක මේ පාවිච්චි කරනවා මේ ස්පැගති ඩිෂ් එක හදනකොට. ඉතින් අපි අවශ්‍ය දේවල් බලමු ඉස්සෙල්ලාම. මම මේ ස්පැගති ඩිෂ් එකට දානවා සොසේජස් සහ මස්රූම්. එතකොට මේවා ලුණු ගම්මිරිස් දාලා සීසන් කරලා පොඩ්ඩක් තෙලේ ෆ්‍රයි කරගෙන තියෙන්නේ. ඊගාවට හතු ටිකත් ඒ වගේ හොඳට සෝදලා පිරිසුදු කරලා ලුණු ගම්මිරිස් සොයා සෝස් දාලා තෙලේ ටෙම්පරාදු කරලා පැත්තක තියෙනවා. ඊට පස්සේ ලුණු ගම්මිරිස් අපි නිවිති ටිකක් අරන් තියෙනවා. මේකට ඉතින් ඔයාලට කැමති කොළ පාට දෙයක් දාන්න පුළුවන්. කංකුම් වගේ. ඊට පස්සේ ගෝවා ටිකක් ලොකු කෑලි වලට කපාගෙන ලීක්ස් සාමාන්‍යයෙන් තරමක් ලොකු කෑලි වලට කපාගෙන තියෙනවා. ඊගාට කරපිංචා. ඊට පස්සේ මම සුදු ලුණු ගෙඩි බික් 3ක් විතර, ඉඟුරු කෑල්ලක්, අම මිරිස් කරල් 4ක් විතර. ඊට පස්සේ මෙතන බී ලුණු ගෙඩි දෙකක් ටිකක් ලොකුවට කපාගෙන තියෙනවා. අපි ඩයිස් කරනවා කියන්නේ එහෙම ලොකු කෑලි. ඊට පස්සේ තක්කාලි ගෙඩි දෙකක්, කැරට් අලයක් කොටුවට කපාගෙන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන බෙෂමල් සෝස් එක මේක මම ගෙදර හදාගත් එකක්. සෝයා සෝස්, ටොමැටෝ සෝස්, ඊට පස්සේ කෑලි මිරිස් ටිකක්, ඊට පස්සේ මිරිස් කුඩු ටිකක්, අපිට කෝන් ෆ්ලවර් ටිකක්, ඊට පස්සේ මීට අමතරව අපි සීනි හැන්දක් පාවිච්චි කරනවා. දැන් බලමු අපි මේක කොහොමද හදන්නේ කියලා. දැන් මේ වගේ ටිකක් ලොකු භාජනයක් ලිපේ තියාගන්න. මොකද ස්පැගති පැකට් දෙකක් තියෙනවා ග්‍රෑම් 400. මම මේකට පොල් තෙල් මේස හැඳි 4ක් විතර දාලා ඒක රත් වෙනකොට ඉඟුරු, සුදු ලුණු, ඊට පස්සේ අර කපාගත්ත ලුණු ගෙඩි දෙක, ඊට පස්සේ අමු මිරිස් කරල් 4ක් විතර ගත්තා කිව්වා ඒ ටිකක් දානවා. ඊට පස්සේ කරපිංචා ඉති දෙකක් දාලා මේක ඉස්සෙල්ලා පොඩ්ඩක් අර තෙලේ ටෙම්පරාදු කරගමු. අර බ්‍රවුන් වෙන්න කර ගන්න ඕනේ නැහැ. අපි මේක සාමාන්‍ය තෙලේ ටෙම්පරාදු කරගන්නේ අර සෝටේ කරගන්න විතරයි ඇත්තටම අපිට ඕන. ඉතින් දැන් අපේ ටෙම්පරාදුව හරි ගිහින් තියෙන්නේ. ඒකට අපි ගම්මිරිස් හැඳි එකමාරක් විතර දානවා. ලුණු හැඳි දෙකක් විතර දානවා. ලුණු මොකද ලුණු ගම්මිරිස් ඔයාලා රස අනුව දාගන්න. මුලින්ම අපි ගොඩක් දාගත්තොත් අපිට ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපි සාමාන්‍ය ප්‍රමාණයට ලුණු ගම්මිරිස් දාගමු. ඊට පස්සේ මේකටම අපි මිරිස් කුඩු අර පොඩි හැන්දෙන් දෙකක් දානවා. ඊට පස්සේ මම පොඩ්ඩක් සැරට හදන හින්දා කෑලි මිරිසුත් අපි සාමාන්‍යයෙන් පොඩි හැන්දෙන් දෙකක් කියන්නේ තේ හදන හැන්දෙන් පුරෝල එකක් වගේ. ඉතින් ඔයාලා සැර කන්න නැති කෙනෙක් නම් සැර අඩුවෙන් දාගන්න. ඊට පස්සේ අපි මේ විදිහට හොඳට කලවම් කරලා මේක සෝයා සෝස් මේස හැඳි දෙකක් විතර අපි දාගන්නවා. මොකද සෝයා සෝස් දැම්මහම අර අපේ ග්‍රේවි එක හොඳට රසට ගන්න පුළුවන්. විදියට අපි පොඩ්ඩක් කලවම් කරගමු.
දැන් ඔයාලට පේනවා සෝයා සෝස් දැම්මහම පොඩ්ඩක් අර ටිකක් බ්‍රවුන් කලර් එකක් ආවා. ඊට පස්සේ අපි කැරට් ටික දාගන්නවා. මොකද කැරට් ටික පොඩ්ඩක් තැම්බෙන්න ඕන හින්දා. කැරට් ටික දාලා අපි පොඩ්ඩක් ඒක කුක් කරගන්න ඕන. ඊට පස්සේ දැන් අපි කැරට් ටික බාගෙට කුක් වෙගෙන එනකොට ගෝවා ටිකයි නිවිති කොළ ටිකයි ඊට පස්සේ අපි අර මං කිව්වේ පොඩ්ඩක් ලොකුවට කපාගත්ත ලීක්ස් ටික ඊට පස්සේ ඒකටම අපි තක්කාලි ටිකත් එකතු කරගන්නවා. මොකද මේ ටික අර එක එක කලර්ස් හින්දා ඒ කලර්ස් වල පොඩ්ඩක් ඒ කලර් එක රැඳෙන්න තියෙන්න ඕන හින්දා තමයි මේ ටික අන්තිමටම දැම්මේ. දැන් අපි මේකට අර කලින් අපි ස්පැගති තම්බලා ඉතුරු කරගත්ත වතුර කෝප්ප 2මාරක් විතර දානවා. දාලා පොඩ්ඩක් ඉදව ගන්න ඕනේ. මේකට තක්කාලි සෝස් ටිකකුත් මම එකතු කරගන්නවා. මොකද සෝස් ටික ටිකක් වැඩිපුර දැම්මම කමන්නේ නැහැ. අපි තක්කාලි ගෙඩි දෙකකුත් දැම්මා. සෝස් සාමාන්‍යයෙන් මේස හැඳි 3ක් විතර වෙන්න වගේ මම එකතු කරා. ඉතින් ඔයාලා සෝස් කන්න අකමැති කෙනෙක් නම් තක්කාලි විතරක් දැම්මහම ඇති. දැන් අපි පොඩ්ඩක් මේක තැම්බෙනකන් චුට්ටක් උයා ගන්න ඕන. දැන් ඔයාලට පේනවා අපි අර ස්ටොක් වතුර දැම්ම හින්දා පොඩි ග්‍රේවි ගතියක් තියෙනවා. දැන් ඕක පොඩ්ඩක් අපි තික් කර ගන්න ඕන. දැන් අපි අර ගෙදර හදාගත්ත බෙසමල් සෝස් එක මේ තියෙන්නේ. මේකෙන් බෙසමල් සෝස් එකෙන් හැඳි 3මාරක් විතර දානවා. මොකද අර ක්‍රීමි ස්පැගති එකක් හින්දා පොඩි ක්‍රීමි ගතිය වැඩි වෙන්න ඕන හින්දා 3මාරක් විතර එකතු කරනවා. අර ගොඩක් අපි ස්පැගති පැකට් දෙකක් හින්දා ඉතින් මේ වගේ අපි පොඩ්ඩක් මේක හොඳට කලවම් කරලා දැන් ඔයාලට පේනවා හොඳට ක්‍රීමි ගතියට මික්ෂර් එකත් මෙහෙම පේනවා. දැන් පොඩ්ඩක් උයා ගන්නකොට මේ ටිකක් තික් ගතියක් එනවා. මොකද අපි අර බෙසමල් සෝස් එක දැම්මානේ මේකට. දැන් මේ වෙලාවේ කොත්තමල්ලි කොළ ඊට පස්සේ ඔයාලට ලුණු මදි නම් ගම්මිරිස් මදි නම් එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් මගේ කරි එක ලුණු ගම්මිරිස් පදමට තියෙනවා. දැන් අපි කොත්තමල්ලි කොළ ටික එකතු කරා. ඊට අමතරව අර කලින් අපි වැදලා තියාගත්ත හතු ටිකත් මේ වෙලාවේ මම එකතු කරනවා. මේක මම ලුණු ගම්මිරිස් සෝයා සෝස් දාලා පොඩ්ඩක් තෙලේ ෆ්‍රයි කරලා තිබුණේ. ඒකට ඒ ටිකත් මේ අපේ ග්‍රේවි එකට දාලා හොඳට ඉදව ගන්න ඕන. දැන් මේ වෙලාවේ ඩිප අඩු ගින්දරේ තියන්න ඕන. මොකද නැත්තම් ග්‍රේවි එක හොඳටම අල්ලනවා අඩිය. දැන් අපි ස්පැගති ටික එකතු කරනවා. මේක ඇත්තටම අපි අර ක්‍රීමි ස්පැගති එක හැදුවේ ටිකක් වෙට් ගතියද තියෙන්නේ. මොකද අර ඩ්‍රයි වුණාම ටිකක් කන්න අමාරුයි. ඒ නිසා ටිකක් අර හොඳට ලේසිසි පහසුවෙන් කන්න පුළුවන් මේ ග්‍රේවි එක මේකට මික්ස් වෙලා තියෙනකොට. ඉතින් පොඩ්ඩක් ග්‍රේවි ගතියට අපි ගත්තේ. අපි මේ විදිහට ඩිෂ් එකකට දානවා. දැන් ඔයාලට පේනවා මේකේ පොඩ්ඩක් අර හොඳටම අර ජූස් එහෙම නැත්නම් ක්‍රීම් ගතිය හොඳට තියෙනවා. අර ජූසි ගතිය එහෙම නැත්නම් වෙට් ගතියට ගත්තාම මේක කන්න ලේසි. ඔය විදිහට තමයි අපේ ස්පැගති ඩිෂ් එක. මම මේකට උඩින් අර ඉතුරු කරගත්ත කොත්තමල්ලි කොළ ටිකක් දානවා. ඒත් එක්කම අර අපි සොසේජස් වගේක් බෙදලා හදාගත්තනේ. ඒ ටික අපි මේ විදිහට ඒ ඩිෂ් එක ගානිෂ් කරන්න ඔය විදිහට ගන්නවා. දැන් අපේ ඩිෂ් එක හදලා ඉවරයි. ඉතින් දැන් ඔයාලට පේනවා ලස්සන කලර්ස් අර සොසේජස් වල කලර්ස් ඊට පස්සේ ভেජිටබල්ස් වල අර ක්‍රීමි ගතිය ඒ ඔක්කොම තියෙනවා. හරිම රසයි.
ඒ වගේම හරිම සුවඳයි. ඉතින් ඔයාලත් මේ වගේ රසම රස ස්පැගති ඩිෂ් එකක්, ක්‍රීමි ස්පැගති ඩිෂ් එකක් හදලා කන්න පුළුවන්. ඉතින් ඔයාලට සුබ දවසක්.